ඉතින් යාළුවනේ අද මං කතා කරන්න හිතුවා ඩැපොක් තවාන ගැන. ඇයි අපි ඩැපොක් තවානක් තෝරාගත යුත්තේ? ඩැපොක් තවානේ වාසි මොනවාද අවාසි මොනවාද කියලා අපි මෙතන පටන් කතා කරමු. බීජ පැළ දින 12ක් වෙනි කෙටි කාලයකදී අපට ලබා ගන්න පුළුවන්. සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගත හැකි වීම. අයහපත් කාලගුණ තත්ත්ව යටතේ වගා කටයුතු කරන විට වගාවට වන හානිය අවම කරගත හැකි වීම. නඩත්තුව පහසු වීම. මෙවැනි හේතුන් නිසා තමයි අපි ඩැපොක් තවානක් තෝරාගන්නේ. මෙම ඩැපොක් තවන් ක්‍රමය මගින් බෝග පැළ අතින් මෙන්ම යන්ත්‍රයක් මගින්ද පැළ සිටුවා ගත හැකිය. සාමාන්‍ය ඩැපොක් තවාන, වැඩි දියුණු කරන ලද ඩැපොක් තවාන, මඩ ඩැපොක් තවාන ලෙස තවන් සකසන ආකාරය අනුව වර්ග කරගත හැක. සාමාන්‍ය ඩැපොක් තවාන හා වැඩි දියුණු කරන ලද ඩැපොක් තවාන කුඹුර තුල හෝ පහසු ස්ථානයක සකස් කරගත හැකිය. නිවස තුල අපි මේ තවන් සකස් කරගන්නේ නම් හොඳින් හිරු එළිය ලැබිය යුතුය. අක්කරයක පැළ ලබා ගැනීම සඳහා වර්ග මීටර 10ක පමණ තවානක් ප්‍රමාණවත්. අක්කරයක පැළ ලබා ගැනීමට බිත්තර වී කිලෝ 25ත් කිලෝ 30ත් අතර ප්‍රමාණවත්. දින 14ත් අතර කාලය තුලදී පැළ සිටුවිය හැක. මෙම තවානට පොහොර යෙදීම අවශ්‍ය නැත. පැදුරක් මෙන් තවාන හකුලවාගෙන කුඹුරට ගොස් කුඩා කුට්ටිවලට කඩාගෙන පැළ සිටුවිය හැක. ඩැපොක් තවානේ වාසි විදියට ගත්තහම අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඉතාම අඩුයි. ශේෂ්ත්‍රයෙන් පිටිත ස්ථානයක වුවද සකස් කර ගැනීමට පුළුවන්. පැළ ගැලවීමක් සිදු නොකරන නිසා මුල්වලට වන හානිය අවම වීම. පැළ ප්‍රවාහනය කිරීම පහසු වීම. නඩත්තුව පහසු වීම. පොහොර යෙදීමක් අවශ්‍ය නොවේ. කෙටි කාලයකදී පැළ ලබාගත හැකි වීම. පැළ ගැලවීමක් සිදු නොකරන නිසා ඒ සඳහා යන වියදම ඉතිරි වීම. ඩැපොක් තවානේ වාසි මෙන්ම අවාසිත් තියෙනවා. අවාසි විදිහට ගත් කල ලැබෙන බීජ පැළ කුඩා බැවින් සිටුවීම අපහසුයි. කුඩා බීජ පැළවලට වල් පැළ සමග තරඟ කිරීමට අපහසු වීම. අවශ්‍ය තාක්ෂණික දැනුම වැඩි වීම. සිටුවන පැළ සංඛ්‍යාව පාලනය කර ගැනීමට අපහසු වීම. ඉතින් යාළුවනේ අද අපි කතා කළේ ඩැපොක් තවානක් තෝරාගන්නේ ඇයි කියලාත් ඩැපොක් තවාන පිළිබඳව පොඩි හැඳින්වීමක් වගේම මෙම තවානේ වාසි අවාසි පිළිබඳවත්. ඉදිරියේදී ප්‍රායෝගිකව විස්තරාත්මකව ඩැපොක් තවානක් සිදු කරන ආකාරයත් සාමාන්‍ය ඩැපොක් තවාන, වැඩි දියුණු කරන ලද ඩැපොක් තවාන, මඩ ඩැපොක් තවාන ගැන වෙන වෙනම ප්‍රායෝගික විස්තරාත්මක වීඩියෝ පට ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වී වගාව සඳහා අපි යොදා ගන්නා අනෙකුත් තවන් වර්ග වන ගොඩ තවාන, මඩ තවාන, පැරෂුට් තවාන වැනි තවන් ක්‍රම පිළිබඳවත් ප්‍රායෝගිකව මෙන්ම විස්තරාත්මක වීඩියෝ පට ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. වී වගාවේ බිම් සකස් කර ගැනීම, වී වගාවේ තවන් සකස් කර ගන්නා ආකාරය, වී ප්‍රභේද, වල් පැළ පාලනය, වී වගාවට භාවිතා කරන පොහොර, පලිබෝධකයන්ගෙන් වන හානිය සහ ඒවාට පිළියම් යනාදිය විස්තරාත්මකව ප්‍රායෝගික දැනුම තුලින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. තෙරුවන් සරණයි.